good morning ඔයගොල්ලන්ට එන්න මාත් එක්ක අද බිරියානි එකක් හදන්න. අද මට චුට්ටක් පරක්කු වුණා නැගිටිද්දි. ඒක නිසා මම හිතුවා බිරියානි එකක් හදන්න ඕනේ කියලා. මොකද මේ අර පරක්කු වුණ දවසට මම හදන්නේ බිරියානි තමයි. ඒක නිසා මේ ඉතින් මම හිතුවා ඉක්මනින් බිරියානි එකක් හදලා ගන්න ඕනේ කියලා. ඒකට මට උවමනා වෙනවා මේ පොඩිවට කපාගත්ත තක්කාලි, ඒ වගේම ලුණු, ඉඟුරු, චූටියට කලාගත්ත සුදු ලුණු, ඒ වගේම කරපිංච, රම්පේ, පොඩිවට කපාගත්ත මිරිස්, ඒ වගේම සූදුරු, මේ තියෙන ස්ටාර් ඇනීස්, ඒ වගේම වසාවාසි ටිකක්, ඒ වගේම කරාබු නැටි, තලාගත්ත එනසල්, කුරුඳු, බේ ලීෆ් සහ මේ තියෙන්නේ මේ රෝස්මරි අත්තක්. ඉතින් ඔන්න ඔය ටික තමයි අද මම බිරියානි වලට අරගන්නේ. ඉස්සෙල්ලාම මම මේ ටික ඔක්කොම මේ භාජනයකට දාලා ඒ ටික චුට්ට වතුර හිඳුනහම තෙල් ටිකක් දාලා බෙදෙන්න අරිනවා. මෙන්න මේ විදිහට ඔක්කොම ටික එකපාර මම දා ගන්නවා. මොකද වෙලාව නැහැ නැත්තම් වෙනම දදා ඉන්න. ඒකත් මේ ඔක්කොම ටික මෙන්න මේ මම දාගන්නෙත් මේ විදිහට රයිස් කුකර් එකට. රයිස් කුකර් එකේ තියෙන මේ ඇතුලේ වාජනේට. ඉතින් ඒක තමයි මම රත් වෙන්න තියෙන්නේ. ඉතින් මේක වැරදිත් වෙන්නේ නැති රයිස් කුකර් එකේ මේ වාජනේ ගන්න එක. නමුත් ඉතින් මට හදිස්සියෙන්ද මම මේ විදිහට කරනවා. ඉතින් මේ විදිහට පොඩ්ඩක් ලුණු චූට්ටක් බැදෙන්න ඇරලා ඊට පස්සේ මම චිකන් එකතු කරගන්නවා. මේ තියෙන්නේ මම සාමාන්‍ය චිකන් මාළු ඒ වගේ දේවල් ගෙනාවහම හොඳට මිරිස්, ගම් මිරිස්, ඒ වගේම කහ කුඩු දාලා ලුණු දාලා හොඳට ඒකට මික්ස් කරලා ඒක තමයි ඒක ෆ්‍රිජ් එකේ දාන්නේ, නිකම්ම දාන්නේ නැහැ. එහෙම දැම්මහම මට ඕමනා වෙලාවට අරගන්න පුළුවන්. ඒ වගේම මේ ඒකට අර හොඳට මිරිස් 3-5 එක අල්ලලා තියෙන්නේ. ලුණු රසය හොඳට අල්ලලා තියෙන්නේ. ඉතින් මේ විදිහට හදාගෙන තිබ්බහම මට මේ වගේ දෙයකට ගන්නත් ඉතාම පහසුයි. මේ විදිහට චිකන් එකතු කරලා ඒකත් මම චුට්ටක් පෙළේ බැදෙන්න අරිනවා. ඊට පස්සේ ඒකටම මම මේ විදිහට කපාගත්ත තක්කාලි එකතු කරනවා. මේකට මම තව ලුණු ටිකක් එකතු කරගන්නවා. හාල් එකකට ලුණු දානවා. ඒක නිසා මම මේ පොඩි ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඒ වගේම කහ පොඩි ප්‍රමාණයක් එකතු කරගන්නවා. ටිකක් සැරට තියෙන්න ඕන නිසා මිරිස් කුරුටිකුත් එකතු කරගන්නවා. මෙන්න මේ ගානට ඒ ටික මේ තෙලේ බැදුනට පස්සේ මම ඒකට හාල් එකතු කරගන්නවා. හොඳට හොදපු හාල්. ඒකටම මම කර්ඩ් ඒ කියන්නේ මී කිරි එකතු කරගත්තා. ඒ වගේම තව කහ ස්වල්පයක් දාගන්නවා. සහ තව ලුණු ප්‍රමාණයක් එකතු කරගන්නවා. මේ තියෙන ඔය සියලුම ද්‍රව්‍ය හොඳට මේ මිශ්‍ර කරගත්තට පස්සේ ඊළඟට මම මේක රයිස් කුකර් එකට තියනවා. ඒක ආයෙ මට කරන්න දෙයක් නැහැ. ඉදෙනකන් ඔහම තියන්න තමයි තියෙන්නේ. ඉතින් ඊටම ඉක්මනින් හදාගන්න පුළුවන්. වෙලාව යන්නේ නැහැ. ඒක නිසා මම පරක්කු වුණ දවසට අනිවාර්යෙන් හදන්නේ බිරියානි තමයි. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න. හරි ලේසි. හරි අමාරුවෙන් හදන්න ඕන දෙයක් නෙමෙයි. ඒක ඉදෙනකන් බත් එක ඉදෙනකන් මම මේ විතර ටිකකුත් තැම්බෙන්න තියෙනවා. මේ වෙද්දට නම් මම ඇත්තටම රයිතා එකක් හදනවා. දැන් අද රයිතා හදන්න විදිහක් නැහැ. එකක් ඒක අරගෙන ඉවිහිල්ල දවල් වෙනකන් තියලා කන්න බෑ. ෆ්‍රිජ් එකේ දාන්න නැතුව මෙහෙම නැතුව මේ චුට්ටක් වෙලාවක් මදි හින්දා මම අද රයිතා එක හදන්නේ නැහැ. වෙන දවසක ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද රයිතා එකක් හදන්නේ කියලා. මේ තමයි ඉතින් මම කැමතිම වෙලාව. මම හරිම කැමති එනලගේ ටිෆින් බොක්ස් එක හදන්න.
ඉතින් අදත් වෙනදා වගේම යෝගට් තියෙනවා, ස්ට්‍රෝබෙරි තියෙනවා, ග්‍රීන් ඇපල් තියෙනවා, රෙඩ් ඇපල්, පෙයාස්, ඒ වගේම කිවි තියෙනවා. සාමාන්‍යයෙන් බබා කැමති නෑ නිකම් කිව්ලේ කටේ දාලා කන්න. එයා කැමති මොනවා හරි දෙයක් ඒක කරන්න තියෙනවා නම්. ඉතින් දැන් මේක දැම්මම එයා මේක මික්ස් කරගන්න ඕනේ, හැන්දෙන් අරගන්න ඕනේ, පැණි දාගන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් වලට එයා කැමති. ඒක නිසා මේ එයා හැමදාම ඉන්නවා මේ විදිහේ රිෆ්‍රෙෂ්මන්ට් එකක් එයාට යවන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ පළතුරු ටික මම පොඩියට කපාගෙන විදිහට මම ටිෆින් බොක්ස් එකට දානවා. ඊට උඩින් මම මුස්ලි දාගන්නවා. ඔන්න එනගේ ටිෆින් බොක්ස් එක රෙඩි. මම කිව්වා ඔය වැඩි දෙයක් මෙතන අස් කරන්න නැහැ කියලා. මේ විදිහට වාජනයකට තමයි එකතු කරගන්නේ. ඒක දිවර වෙලා මට ආයෙ වෙන අස් කරන්න දෙයක් නැහැ. හොදන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මම බත් එක ඉඳලා ටිකක් වෙලා බලමු කොහොමද කියලා. ඔය විදිහට තමයි තියෙන්නේ. මේක ටිකක් මික්ස් කරගන්න ඕනේ. ඉතින් මේකට තමයි ඇත්තටම දාන්න ඕනේ මේ මොනවාද මිංචි කොළයි ඒ වගේම කොත්තමල්ලි කොළයි. ඉතින් අද මේ දෙක මම ළඟ නැහැ. ඒක නිසා ඉතින් මම මේ විදිහට තියෙනවා. ඔන්න ඉතින් අද ලන්ච් බොක්ස් දෙකත් රෙඩි. ඔය විදිහට තමයි ලන්ච් බොක්ස් දෙක තියෙන්නේ. හායි කොහොමද ඔයාලට හොඳින් ඇති කියලා හිතෙනවා. ඊපස්සේ මම පොඩි වීඩියෝස් ටිකක් ගේන්න හිතුවා. මේ මම කිචන් එකට ආවා. කිචන් එකේ පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න. ඉතින් ඒ ටික මම වීඩියෝ කරගන්නම් කියලා හිතුවා. අද කුකින් එකක් තමයි දෙන්න වෙන්නේ. මම කොහොමද වැඩ ටික මැනේජ් කරගන්න කියලා. ඇත්තටම මේ දැන් උයන්න නෙමෙයි. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්කම හායි අද පොඩ්ඩක් ඔන්න කෑම ටිකක් ලෑස්ති කරලා තියෙන මේ එළවලු ටිකක් ලෑස්ති කරලා තියෙනවා හෙට උයන්න. ඉතින් මම අද බීට් ගත්තා. මම සමහරක් වෙලාවට බීට් ටික ඇත්තටම මෙහෙම කපන්නේ නැහැ, ග්‍රේටර් එකකින් ගා ගන්නවා. මේ විදිහට මේ ටික කපා ගත්තා. මේක ඇත්තටම අපිට එක දවසකට නෙමෙයි මට දවස් 2කට විතර ඇති. මොකද අපේ ගෙදර වැඩි කන්නේ නැහැනේ. අර වීක් ඩේස් වල මං කිව්වාගේ හස්බන්ඩ් කන්නේ නැහැ. ඒක නිසා මේක මට දවස් 2කට ඇති. කපලා මේ ඉතුරු ඒවා ටිකක් දාලා මම ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. හල් දෙකක් මේ රතු පාට වෙලා. ඉස්සර නම් ඉතින් යන් ගර්ල් කාලේම ලස්සනට තියාගෙන හිටියා. දැන් නම් ඉතින් මේ කාර්යවල ජීවිතෙත් එක්ක නේල්ස් වවන්න ඒවා කරන්න ඇත්තටම වෙලාවක් නැහැ. ඒ අතරතුර ගෝවා ටිකකුත් තියෙනවා. ඒ ටිකත් කපා ගන්නම් කියලා හිතුවා මම හෙට උයන්න ගන්න. මේ විදිහට තමයි ගෝවා ටිකක් කපා ගන්නෙ. ගෝවා අර පොල් දාලා මැල්ලුමක් හදන්න යන්නේ. ඒකට තමයි මම මේ ලෑස්ති කරගත්තේ. ඒක මට ලේසි. අර පොල් ටිකක් දාලා අපකුඩු ටිකක් දාලා හදාගන්න තමයි හිතුවේ. ගෝවා ටික කපාගෙන ඉවරයි. මේ විදිහට කපලා බොක්ස් එකකට දැම්මා. මේ පොඩි අකට දැබ්බකුත් උනා. ඒ අතරතුර මේ අතත් පොඩ්ඩක් කැපිලා ගියා. මේ පීය හරිම ෂාප්. මේ එකත් කැපිලා ගියා ඒ ඇස්සේ. ඉතින් මේ පිහිය ඇත්තටම මේක කැපෙන්නේ නැතුව තිබුණේ. නමුත් මට දවසක් අර මේ පිහිය මුවක් තියෙන කෙනෙක් පාරේ යනවා දැකලා මම යාට කියලා මේක මුවක් තියාගත්තා. දැන් හොඳටම කැපෙනවා. සහ මම යාට කියලා දෙන්නේ මාස දෙකකට සැරයක් මේ පැත්තෙන් ඇවිල්ලා යන්නේ කියලා. එතකොට මට මේක මුවක් තියාගන්න ඕන නිසා. එයා මේ පැත්තේ මාස දෙකකට සැරයක් අනිවාර්යයෙන්ම යනවා මේ හේතුව නිසාම. නැත්තම් මේවා කැපෙන්නෙම නැහැ මේ පිහි. දැන් මේ පිහිය කැපෙන්නේ නැති එකට මගේ සිස්ටර් ඉන් ලෝ කිව්වා අර මේ මග් එකක් අනිත් පැත්තේ තියලා මේක ෂාප් කරගන්න පුළුවන් කියලා. ඉතින් එයා කරන්නේ එහෙමයි කියලා. ඉතින් මමත් try කරා. නමුත් මට නම් චුට්ටක් මතක තමයි මම අර ඉන්න මෑන්ට එන්න කියලා මේක ෂාප් කරගන්නේ. ඊට අමතරව අපේ මේ ගස් ට්‍රිම් කරන කතුරත් කරගන්නවා අපි මාස දෙකකට සැරයක්. මේ නැත්තම් මේ ගස් ටික ට්‍රිම් කරගන්න හරිම අමාරුයි. ඊට අමතරව වට්ටක් කැලකුත් තිබුණා. ඒ නිසා මම හිතුවා ඒකත් හදාගන්න ඕනේ කියලා. මේ ටිකම වැඩි ඒ නිසා මම එකක් අයින් කරනවා. මොකද මේක මට සුප් එකකට දාන්න පුළුවන්. ගොඩාක් දුරට මම ෆ්‍රයිඩේස් වලට සුප් හදනවා. එතකොට සුප් එකකට දාන්න පුළුවන් නිසා මේ පම්ප්කින් කෑල්ල මම අයින් කරලා තියාගන්නවා. මේක විතරයි මම හදන්නේ. මේක මේ පොත්ත හොඳට සෝද ගන්නවා සබන් දාලම. මගේ පුරුද්දක් හැමදාම මේක සබන් දාලා සෝදන එක. මොකද අපි ඒකත් එක්කනේ උයන්නේ. ඒක නිසා ඒක ඉතින් ජරාව තියෙන්න පුළුවන්. ඒ නිසා මම හොඳට අතුලලා සබන් දාලා හොදලා තමයි හැමදාම එක
කපන්න ගන්නෙ. ඉතින් මේ විදිහට තමයි මම පොඩි කෑලියකට ගන්නෙ. මම දන්නේ මම හැමදාම පම්කින් හදන්නේ අර තම්බලා කිරි දාලා පොල් ටිකක් තලලා දාලා මේ ගම්බිරිසු පොළොයි සුදු ලූණුයි එකට දාලා තලලා තමයි මම හැමදාම මේ වට්ටක් හදන්නේ. අනේ මන් දන්නේ කන්නක් බෑ රහත් නැහැ. ගෙදර අයත් වැඩි ආස නැහැ. ඕගොල්ලන් දන්නවනම් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න වෙන රසට වට්ටක් එක හදා ගන්න පුළුවන් විදියක්. මේ විදිහට මේ කපාගත්ත සේරම ටික මම බොක්සස් වලට දාලා ෆ්‍රිජ් එකේ දාන්න තමයි යන්නේ. අවශ්‍ය වෙලාවට අරගෙන උයන්න. ඉතින් මේ වැඩේ එතනින් ඉවරයි. ඊළඟට තව වැඩක් තියෙනවා. ඒකත් මම ඔයගලන්ට පෙන්නන්නම්. ඊට අමතරව මම තව පොඩි වැඩක් කරන්න යන්නේ. ෆ්‍රිජ් එකේ මට අදස් කරනකොට කියන්නේ දැන් ටික දවසක් තියලා සමන් වගේක් ඉතුරු වෙලා සාමාන්‍යයෙන් මම සැමටින් එකක් ඇදුවාම සේරම එකපාර යන්නේ නැහැ. ටිකක් තියා ගන්නවා. මොකක්ද හේතුවකට මම මේ ටිකක් තියා ගන්නවා. මොකක් හරි හදිස්සියකට අවශ්‍ය වුණොත් කියලා. ඉතින් මම දැන් හිතුවා ඒකෙන් පොඩ්ඩක් කට්ලට් ටිකක් හදන්න කියලා බබලට ස්කෝල් ගෙනියන්න පුළුවන් නිසා. දැන් මම මේ අල ටිකක් මෙහෙම තම්බගත්තා. ඒ ටික පොඩි කරලා සමන් ටික එකතු කරගන්න තමයි මේ යන්නේ. සමන් ටිකක් මෙහෙම එකතු කරා. ඒකල මේක මික්ස් කරගන්න යන්නේ. හදාගත්තා චුට්ටයි තියෙන්නේ. ඊට පස්සේ මම මේකට දැම්මා ලුණු කුඩු ටිකක්, ගම්බිරිස් කුඩු ටිකක්, ඊට අමතරව පොඩ්ඩක් ඔයිස්ටර් සෝස් ටිකකුත් දැම්මා. දාලා මික්ස් කරලා තියෙන. දැන් මේකේ පොඩ්ඩක් ටෙම්පර් කරගන්න යන්නේ. හරි මේ විදිහට මම දැම්මා මේක ටෙම්පර් කරගන්න. කරපිච්චයි ලුණු සහ මේ පොඩි කුණුදු පොත්තකුත් දැම්මා. මේකට තව පොඩ්ඩක් මම දාන්න ඕන මේ කරපිච්ච එකකුත් දාන්න ඕන. ඒක ගහෙන් කඩාගෙන ඉන්නවා. මම හදාගත්ත ෆිලිං එක දාගෙන තියෙන්නේ. මේක පොඩ්ඩක් ටෙම්පර් කරලා ඊට පස්සේ කට්ලට් ටික හදාගන්න තමයි තියෙන්නේ. මේ වැඩ අතරතුර තව වැඩක් පටන් ගත්තා. මේ පොල් ටිකක් ගාලා ගත්තා. හස්බන්ඩ්ට මේ රොටියක් හදන්න කියලා. මොකද එයා රැයට සාමාන්‍යයෙන් කන්නේ නැහැ. හැබැයි වගේ රොටියක් කියන්නේ මම හදන්නේ යාට ආට පිටි වලින් තමයි යා කන්නේ. නැත්නම් පාන් පිටි වලින් හදන්නේ ඔයා කන්නේ නැහැ. මම ඒකට මේ කරපිංච ටිකුයි ලුණු ටිකුයි එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට ලුණු ටිකුත් මම එකතු කරගන්නවා. හරි මම මේකට මේ විදිහට අට පිටි ටික එකතු කරගන්නවා. මේක මික්ස් කරලා තියෙන පොල් ටිකයි කරපිංචයි ලුණුයි දාලා මේ විදිහට මම හදාගත්ත ඩෝ තුනක්. මේකෙන් ඇත්තටම එකයි හදන්නේ. මේක විතරයි. මේ දෙක අරන් තියනවා හෙට ගන්න කියලා. ඉතින් මේකෙන් රොටියක් හදුවම යාට ඇති ඇත්තටම යා වැඩි අර මම හැමදාම දානවා වගේ යා වැඩි කන්නේ නැහැ. ඒ නිසා මේකෙන් යාට රොටියක් හදලා තියෙනවා. මේ විදිහට කට්ලට් එක ගොලි කරගත්තා. ගොඩක් ආවේ නැහැ. 9ක් විතර තියෙන්නේ. ඉතින් මේක ඇති වලට ස්කෝල් ගෙනියන්න. දැන් මම එකට බිත්තර ටිකක් දාගෙන ඊට අමතරව බ්‍රෙඩ් ක්‍රම්ස් ටිකක් දාගෙන යන්නේ. මේ බ්‍රෙඩ් ක්‍රම්ස් ගැන කියනවා නම් මේක මම ගෙදර හදන එකක්. මොකද අපේ ගෙදර නිතරම මේ ගේනවා පාන් ගෙනාවම පොඩි අය කන්නේ නැහැ ක්‍රස්ට් එක. ඒක ඉතින් මම ඩ්‍රයි කරනවා. ඩ්‍රයි කරලා මේ විදිහට බ්ලෙන්ඩ් කරලා මම තියාගන්නවා අවශ්‍ය වෙලාවට ගන්න. ඉතින් මේ එහෙම හදාගත් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයගලනුත් පාන් ගෙනාවොත් ක්‍රස්ට් එක අයින් කරන්න එපා. ඒක වේලලා එක්ක මයික්‍රෝවේව් එක දාන්න එක්ක oven එක දාන්න. ඒක ඩ්‍රයි කරලා අපිට මේ පොඩි අර බ්ලෙන්ඩර් එකේ බ්ලෙන්ඩ් කරගෙන තියාගන්න පුළුවන්. මේ විදිහට තමයි මම බිත්තර වල දාලා බ්‍රෙඩ් ක්‍රම්ස් වල දාගන්නේ. මම මේක ඩබල් කෝටඩ් කරනවා. මොකද එතකොට ටිකක් හයියට තියෙනවා. නැත්නම් අර ටක් ගාලා පැලිලා යන්නත් බලනවා. කොහොම වුණත් මේ මම මේකට ඉවර වෙලා මේක ගුලි හදලා පොඩ්ඩක් පාන් පිටි වල තවර ගත්තා. මම YouTube එකකින් දැක්කා පාන් පිටි වල දැන් මේ විදිහට තමයි මම කට්ලට් ටික හදාගත්තේ. ඉතින් හදාගත්ත කට්ලට්ස් ටික දැන් මේක මම මේ වගේ බොක්ස් එකකට දාලා ගන්න තියෙනවා. මම ලන්ච් ෂීට් එකක් දානවා. නැත්නම් මේක එකට ඇරුණාම ගලව ගන්න ටිකක් අමාරුයි. ඒක නිසා පොඩ්ඩක් ඈතින් තියන්න ඕනේ. තියලා පොඩ්ඩක් සෙපරේට් කරන්න ඕනේ. විදිහට මම එක සෙපරේට් කරලා දාලා තියෙන්නේ. දැන් ඉතින් මේක මම ෆ්‍රීස් කරනවා. අවශ්‍ය වෙලාවට අරගෙන ෆ්‍රයි කරන්න තමයි තියෙන්නේ. ඉතින් අපේ වීඩියෝ එක නරඹුවට බොහොම ස්තුතියි. අපිත් එක්කම රැඳිලා ඉන්න. අපි තවත් වීඩියෝ අරගෙන ඔයගලන්ව හම්බ වෙන්න එන්න.